කුරුණෑගල දුම්රිය ස්ථාන ගාව ගබඩා සංකීර්ණයක් තියෙනවා. අනුරාධපුර දුම්රිය ස්ථාන ගාන ගබඩා සංකීර්ණයක් තියෙනවා. හපුතල දුම්රිය ස්ථාන ගාව ගබඩා සංකීර්ණයක් තියෙනවා. බදුල්ල දුම්රිය ස්ථාන ගාව ගබඩා සංකීර්ණයක් තියෙනවා. ගාල්ල දුම්රිය ස්ථාන ගාව ගබඩා සංකීර්ණයක් තිබුණා. අපිට මාස 2-3 තෙල් ගබඩා කිරීම සඳහා ප්‍රමාණවත් වන ධාරිතාවක් අපේ ගබඩාවල නැහැ. තෙල් ටැංකි 99ක් තිබෙනවා. ආසන්න වශයෙන් ගත්තොත් තෙල් මෙට්‍රික් ටන් ලක්ෂ 10ක් එම තෙල් ටැංකි වල ගබඩා කරන්න පුළුවන්. අපිට මාස 2-3 තෙල් ගබඩා කිරීම සඳහා ප්‍රමාණවත් වන ධාරිතාවක් අපේ ගබඩාවල නැහැ. අපි දන්නවා තෙල් ටැංකි 99ක් තිබෙනවා. මේක සුද්දගේ කාලේ හැදුවේ. 1964 දී පමණ බ්‍රිතාන්‍ය රජයට වන්දි ගෙවලා මේ තෙල් ටැංකි සංකීර්ණය ලංකාවට පවරගත්තා. අද ත්‍රිකුණාමලේ තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි 4-5ක් විනාශ වෙලා තිනවා. 99ක් හොඳ මට්ටමේ තිබෙනවා. මේ 99 විකිණීම සඳහා 2001 අවුරුද්දේදී රනිල් වික්‍රමසිංහ IOC එකත් එක්ක ගිවිසුමක් අත්සන් කරා. හැබැයි ඒ ගිවිසුමේ තියෙන සියලු කොන්දේසි අවශ්‍ය වෙලා තිබෙනවා. ඒ ගිවිසුමේම තියෙන මාස 6ක් ඇතුළත ගිවිසුමක් වෙනවට වඩා එකඟතාවයේ තියෙන මාස 6ක් ඇතුළත විධිමත් ගිවිසුමක් අත්සන් කරන බව. හැබැයි මාස ඉක්මවලා ගිලා සෑලකිත කාලයක් ගත වී තිබෙනවා. එවැනි ගිවිසුමක් අත්සන් කරේ නැහැ. ඒ වගේම එහි ඉඩම්වල අයිති තිබෙන වරාය අධිකාරියට ඉඳ කිසිසේත්ම එම ගිවිසුමේ පාර්ශවකරුවන් බවට වරාය අධිකාරිය බවට පත් වී නැහැ. ඒ නිසා කිසිසේත්ම වළංගු නොවන ගිවිසුමක් තිබෙනවා. ඒ නිසා මේ තෙල් ටැංකි සංකීර්ණය අද අපේ ජාතික සම්පතක්. කොච්චරද? තෙල් ටැංකි 99ක් තිබෙනවා. ආසන්න වශයෙන් ගත්තොත් තෙල් මෙට්‍රික් ටන් ලක්ෂ 10ක් එම තෙල් ටැංකි වල ගබඩා කරන්න පුළුවන්. කොළොන්නාවෙත් මුතුරාජ වෙලත් සීල තෙල් ටැංකි වල ගබඩා කිරීමේ ධාරිතාව මෙට්‍රික් ටන් ලක්ෂ 4යි. ත්‍රිකුණාමලේ තෙල් ටැංකි සංකීර්ණයේ මෙට්‍රික් ටන් දසලක්ෂයක් ගබඩා කරන්න පුළුවන්. කොළොන්නාවෙන් සහ මුතුරාජ වලින් තෙල් බවුසර් පිටත් කර හැරීම නිසා විශාල තදබදයක් මාර්ග තදබදයක් ඇති වී තිබෙනවා. මේ ඔක්කොම සංසන්දනය කරලා බලුවට පස්සේ අපේ රටේ තෙල් බෙදා හැරීමේ ප්‍රධාන මධ්‍යස්ථාන බවට ත්‍රිකුණාමලේ පත් කරන කිතා වැදගත්. ත්‍රිකුණාමල වරායට අපිට තෙල් නැව ගේන්න පුළුවන්. බට පද්ධතියෙන් එම ටැංකි සංකීර්ණ පුරවන්න පුළුවන්. එතෙන්ම රේල් පාර තිබෙනවා. ඒ රේල් පාරෙන් ගෙනියන්න පුළුවන්. අපේ මුළුමනින්ම තෙල් බෙදා හැරීමේ ජාලය තිබුණේ දුම්රියත් එක්ක. අද ලංකාවේ ගත්තොත් ප්‍රධාන දුම්රිය ස්ථාන හැම තැනකම තෙල් ගබඩා සංකීර්ණයක් තියෙනවා. කුරුණෑගල දුම්රිය ස්ථාන ගාව ගබඩා සංකීර්ණයක් තියෙනවා. අනුරාධපුර දුම්රිය ස්ථාන ගාන ගබඩා සංකීර්ණයක් තියෙනවා. හපුතල දුම්රිය ස්ථාන ගාව ගබඩා සංකීර්ණයක් තියෙනවා. බදුල්ල දුම්රිය ස්ථාන ගාව ගබඩා සංකීර්ණයක් තියෙනවා. ගාල්ල දුම්රිය ස්ථාන ගාව ගබඩා සංකීර්ණයක් තිබුණා. ඒ කියන්නේ මොකක්ද? අපේ තෙල් බෙදා හැරීමේ ජාලය දුම්රියත් එක්ක බද්ධ වෙලා තිබුණා. අපි තෙල් නැව් ටික ත්‍රිකුණාමලයට ගෙනහිල්ලා ඒ ගබඩාවල තැම්පත් කරලා දුම්රිය ආරා අපි තෙල් බෙදා හරිනවා නම් දැනට තෙල් සංස්ථාව ඇස්තමේන්තු කරලා තිබෙනවා. උතුරු නැගෙනහිරට පමණක් ත්‍රිකුණාමලේ තෙල් ටැංකි සංකීර්ණයට ගෙනල්ලා තෙල් බෙදුවොත් කෝටි 250ක් අවුරුද්දකට ලාභයි කියලා. කියන්නේ මේ බවුසරේ යාපනය ගෙනන වෙනුවට මේ බවුසරේ මඩ කලපය ගෙනන වෙනුවට මේ බවුසරෙන් ත්‍රිකුණාමලයේ ගෙනන වෙනුවට තෙල් නැව ත්‍රිකුණාමල වරායට ඇවිල්ලා එම තෙල් ටැංකිය සංකීර්ණ ගබඩා කරලා එතනින් බෙදා හැරියත් කෝටි 250ක අවුරුද්දකට ලාභයි. දැන් මේවා අපේ රටේ සම්පත් නෙවෙයි. ආණ්ඩුව නම් මොනවටද? මේ තෙල් ගබඩා සංකීර්ණي අපේ අයිතිය තියාගෙන ඒ කුඩා ප්‍රතිසංස්කරණ ටිකක් තිබුණා කරන්න. මීට කලින් මට මතකයි චන්දිම වීරක්කොඩ ඉන්න වෙලාවේ යම් විශේෂ කණ්ඩායමක් ඇවිල්ලා එය ගොඩනැගීම් පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරා. ඩොලර් මිලියන 100ක් 200ක් තිබුණොත් මේක උපයා මේක හදාගන්න පුළුවන්කම තිබෙනවා. ඒ තෙල් සංස්ථාවට ණයක් හැටියට ගත හැකිව තිබෙනවා. ඒක ගොඩනගන්න පුළුවන්. එම ගොඩනැගුව නම් අවුරුද්දක ලාභය කෝටි 250යි ඒ පළාතේ තෙල් බෙදීම නිසා විතරයි. මාර්ග තදබද අවම කරගන්න පුළුවන්. බෙදා හැරීම කාර්යක්ෂම කරගන්න පුළුවන්. දුම්රිය දෙපාර්තමේන්තුවට තවත් අතිරේක ලාභ උපයන්න පුළුවන්. ඒ නිසා මේවා තමයි අපේ ආර්ථික වැදගත්ම තැන්. අපේ ගබඩා හැම විටම කරන දේ මොකද්ද? ඊළඟ නැව එනකොට නැවේ තිබෙන තෙල් ගබඩා කර ගැනීම සඳහා අවශ්‍ය වෙන විදිහට ගබඩා හිස් කරමින් තියෙන්නත් ඕන. ගබඩා පුරවගෙන ඉන්න බෑ. ඒ කියන්නේ ආසන්න වශයෙන් ගත්තොත් අපිට ත්‍රිකුණාමලයේ තියෙන IOC ගබඩා ටික අත්හැරියොත් අපිට කොළොන්නාව සහ මුතුරාජවල මුළු ගබඩා සංකීර්ණ ධාරිතාව තියෙන්නේ 1,50,000ක් පමණ. හැබැයි අපිට 1,50,000ම තියාගෙන ඉන්න බෑ. ඊළඟ නැව එනකොට ඒ නැවේ ධාරිතාව හිස් කරලා තියාගන්න ඕන. එහෙම නැත්නම් කවුරු හරි කිව්වොත් මේ 1,50,000ම තියාගන්න කියලා ඊළඟ නැව આવොත් මොකද කරන්නේ?